Hello, welcome back to our UK Story YouTube channel. ගිය සුමානේ vlog එකක් කරන් ආවේ නැහැ. ඔන්න මේ සුමානේ අරගෙන ආවා. ඔව් දැන් සුමාන දෙකකට සැරයක් තමයි vlogs අරගෙන එන්නේ. ඒකට හේතුව සීතල කාලේ පටන් ගත්තනේ. ඉතින් ගොඩාක් එළියට යවෙනවා අඩුයි. එළියට ගියොත් අනිවාර්යයෙන්ම මම ඔයගලන්ට vlog එකක් අරගෙන එනවා. ඔන්න අපි ආවා මිල්ටන් කීන්ස් වල තියෙන Land of Lights. අපේ YouTube channel එක දිගටම follow කරන කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නවා ගිය අවුරුද්දෙත් අපි මෙතනට ආවා කියලා. මේ අවුරුද්දේ මිල්ටන් කීන්ස් වල Land of Lights Festival එක තියෙන්නේ 4 වෙනි වතාවට. අපිට මෙතනට එන්න මිනිත්තු 25ක් ගියා vehicle එකේ. Tickets purchase කරන්න තිබුණේ online. Parking totally free. අපි early bird tickets purchase කළේ. ඒ කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 7 වෙනිදා වෙනකන් tickets were on sale. යන්න ආස තැන් තියෙනවා නම් ඒවා ෆලෝ කරන්න Facebook එකේ. එතකොට මේ වගේ opportunities මිස් වෙන්නේ නැහැ. අපි ගිය දවස ගොඩක් සීතල දවසක්. ඉතින් ඔන්න අපි පටන් ගත්ත trail එක hot chocolates උත් අරගෙන. ඒ වෙලාවේ තිබුණු සීතලත් එක්ක hot chocolate එක නැගලා ගියා. මේ මගදිගටම ලස්සන music තිබුණා. හැබැයි මට ඒවා mute කරන්න වුණා නැතිනම් copyrights වදිනවනේ. මේ බලන්නකෝ ගිය අවුරුද්දේ Halloween themed lanterns තිබුණේ නැහැ. මේ අවුරුද්දේ ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා Halloween themed lanterns උත්. අපි මේ ගමන ආවේ නොවැම්බර් 21 සිකුරාදා දවසක. අපි ඇතුල් වෙනකොට වෙලාව රෑ 7ට විතර ඇති. මේ වෙලාවේ එළියේ ටෙම්පරේචර් එක සෙල්සියස් 2ට තිබුණේ. ට්‍රේල් එක මැදක් හරියේදී කන්න බොන්න ඕන දෙයක් ගන්න ෆුඩ් ට්‍රක්ස් තිබුණා. අපි ගෙදරින් ඩිනර් අරගෙන ආපු නිසා අපිට ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. හැබැයි සීතල නිසා හිතුවා නැවතිලා මොන හරි කනවා කියලා. ගිය අවුරුද්දේ මගේ Land of Lights Festival එක ඔයගොල්ලෝ බැලුවා නම් මතක ඇති කන තැනට ආවම අපිට ලොකු පූසෙක්ව හම්බ වුණා. එයා නම් හිටියේ නැහැ මේ අවුරුද්දේ. මං ගිය අවුරුද්දේ ගෙන ආපු Land of Lights Festival vlog එක මිනිත්තු 15ක vlog එකක්. ඒ vlog එකේ මම Land of Light Festival එක ගැන ගොඩක් details share කරා. ඒ දේවල් මං අද vlog එකට include කරන්නේ නැහැ. ඒ දේවල් දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ vlog එක ගිහිල්ලා බලන්න පුළුවන්. ගිය අවුරුද්දේ Land of Lights Festival එකේ තිබුණු lanterns නෙමෙයි මේ අවුරුද්දේ තිබුණේ. මේ අවුරුද්දේ තිබුණේ අලුත් lanterns. හැබැයි Christmas themed lanterns නම් ගිය අවුරුද්දේ තිබුණු ඒවාම තමයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මම vlogmas series එකක් අරගෙන ආවා. ඒ කියන්නේ Christmas related vlogs. ඒ vlogmas series එකට specially include වුණා Elf on the Shelf tradition එක. ඕගලගේ ගෙවල් වලත් පොඩි ළමයි ඉන්නවා නම් Elf on the Shelf tradition එක මේ අවුරුද්දේ කරන්න බබාලා ගොඩක් කැමති වෙයි. මම Elf on the Shelf tradition එක කරපු විදිහේ vlogs 3ක් upload කරා. ඒ වයින් ඔයගලන්ට idea එකක් ගන්න පුළුවන් වෙයි. හරි, ආයෙත් අපි Land of Lights Festival එක ගැන කතා කරමුකෝ. මේ අවුරුද්දේ මිල්ටන් කීන්ස් Land of Lights Festival එක පටන් ගත්තේ නොවැම්බර් 1 වෙනිදා. ෆෙස්ටිවල් එක පෙබරවාරි අන්තිම වෙනකන් තියෙනවා. Land of Lights Festival එකට ඇතුල් වෙන්න පුළුවන් හවස 4 ඉඳලා රෑ 9 වෙනකන් ඇරලා තියෙනවා. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියන්නේ UK වලට autumn එකනේ. ඉතින් මේ දවස්වල හවස 4 වෙනකොට කළුවර වැටෙනවා. ඒක නිසා තමයි Land of Lights Festival එකේ opening time එක හවස 4 දාලා තියෙන්නේ. එතකොට දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන්නේ අපිට winter එක. autumn එකේ අන්තිම මාසේ පටන් ගන්න Land of Lights Festival එක winter එක ඉවර වෙනකම්ම ඇරලා තියෙනවා. ප්‍රශ්නෙකට තියෙන්නේ මේ දවස්වල outdoor ඇවිදිනවා කියන එක ටිකක් අමාරු වැඩක්. මොකද හරිම සීතලයිනේ. ඉතින් අපි එදා වැඩිපුර layers ඇන්දා, gloves දැම්මා, beanie එකක් දැම්මා. එහෙම කළාම ඉතින් manageable. අපි මීට කලින් experience කරලා තිබුණු නැති අලුත් දෙයක් මේ සැරේ Land of Lights Festival එකේදී experience කළා. ඒ තමයි marshmallow toasting. මේකට වෙනම ගෙවීමක් කළා. marshmallows ඕනේ නම් අපිට ගෙදරින් අරගෙන යන්නත් පුළුවන්, එතනින් ගන්නත් පුළුවන්. අපි marshmallows උයි ඒකට ඕනේ කරන sticks උයි ඔක්කොම එතනින් ගත්තේ. ඒක හරිම shock experience එකක්. marshmallow toasting කරපු YouTube short එකක් මම channel එකට upload කරලා තියෙනවා. ඒකත් බලන්න. එහෙනම් අද vlog එක බැලුවටත් හැමෝටම ගොඩක් ස්තුතියි.
ආදරෙන් මතක් කරනවා අපේ channel එක තවමත් subscribe කරලා නැතිනම් our UK Story YouTube channel එක subscribe කරන්න කියලා. ආයෙත් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.